ඉතින් අපි ලිප්ටන් ෂීට් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට આવුත් මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් අපි ලිප්ටන් ෂීට් වල ලිප්ටන් එයා මේ තේ බීපු තැන නිතරම මේ ඒරියා එක බලාගෙන මෙතන තමයි ඉඳලා තියෙන්නේ. මෙතන තමයි යාගේ ස්ටැචු එක ඊට පස්සේ හදලා තියෙන්නේ. Welcome to the Lipton Seat. මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ මැඩම් ලංකාවල තියෙනවා පළාත් 9යි. ඒ පළාත් 9න් පළාත් 5ක් බලන එකද මැඩම් ලිප්ටන් සීට් එක විශේෂයි. උදේ ඉඳලා මැඩම් 12 වෙනකම් හොඳ පෙදලි තිබ්බා. 12න් පස්සේ තමයි මිස්ටේක් පටන් ගත්තේ. නල්ලා හොඳ පෙදලිලා මැඩම් මෙතන ඉඳලා බැලුවාම මැදින් පළාත පේනවා. නූරලිය, සිරිපාද, පිදුරුතලාකල, ඕටන්තන, අම්බෙවැල, වැල්සන්, පට්ටිපොළ, කිරිකල් පොත, අග්ගල, නකල්ස් වෙනකම් බැලුවම මැදින් පළාතට අරපතේ සබරකොම් පළාතට පේනවා. හොඳ පෙදලි ප්‍රසිද්ධ කරේ කෙනද මෙයා. ජේ තෝමස් ලිප්ටන් සීට් කියන හේතුව ගතන බෝඩ් එකක් ගලක් තියෙන ගල තමයි ලිප්ටන් සර්ගේ එත්ත සීට් එක 80 පිටින් ඇවිලා ඔය yes sir උදේ පාන්දර අතන ගලක වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේට් එක බලනවා. මේ වාඩි වෙච්ච ගලයි මෙයාගේ නම තමයි සර් ලිප්ටන් සීට් කියලා වෙයි. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල්ඩ් රටේ දැනගන්න ඕනේ කියලා තමයි මෙයාගේ ටච් ගන්නලා මෙතන තියලා දිනවා. දැන් ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා හේතුව සර් මෙයා ඕස්ට්‍රේලියාවට තමයි තරණ කාලේ කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ සර් මෙයා තේ එක්ස්පෝර්ට් කරපුවක දෙක hello I think අපි ලිප්ටන් ෂීට් ඉන්නේ තාම පොඩි අස්සක් ගිහලා දැන් ආය අස්සඩු වුණා. එතන ක්ලයිමේට් එක නිතර වෙනස් වෙනවා ටක් ගාලා. ඔන්න ඉතින් අපි බණ්ඩාර වලට අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලිප්ටන් ෂීට් තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඔන්න එනකද අපි ලිප්ටන් ෂීට් යනවා. එතන බෝඩ් එක තියෙනවා. බණ්ඩාර දුම්රිය ස්ථානයට කිලෝමීටර් 50යි. පිල්කින්ටන් පොයින්ට් කිලෝමීටර් 19යි. ලිප්ටන් ෂීට් කිලෝමීටර් 16යි 7ක්. ඉතින් අද අපි යන්නේ ලිප්ටන් ෂීට්. ඔන්න හන්සි ඉන්නවා. යා අගින් වතුයායේ තමයි දැන් ඉතින් අපි ඉන්නේ. ඉතින් බණ්ඩාරවල ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටර් 10ක් විතර මෙතෙන්ට එන්න ඕනි. ඉතින් මේ උඩ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නේ නායබැද්ද ඉස්ට් කියලා තියෙන්නේ මේ හරිය. ඉතින් මෙතනින් පාරවල් දෙකක් බෙදෙනවා. මේ පැත්තට ලිප්ටන් ෂීට් යන පාර, මෙහෙට පූනාගල පාර. ඉතින් මේ පාරේ බස් ඉඳන් වැඩ කරනවා. එතනින් අපි අද කොහෙද යන්නේ? ලිප්ටන් ෂීට් යන්න. ඔන්න අපි දැන් හිටියේ මෙතන නායබැද්ද ඉස්ට් කියලා තියෙන තැන. ඉතින් මෙතන ඉඳන් පූනාගලට කිලෝමීටර් 3ක් තියෙනවා කිව්වා. ලිප්ටන් ෂීට් වලට කිලෝමීටර් තව 11ක් වගේ යන්න තියෙනවා. ඉතින් මෙන්න මේ පාරේ තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සන පාරක්. අපි බලන් යන්නේ.
දාලා තියෙනවා. යන්න බෑ මොකද අමාරුයි. අපි තාම උඩට ගියේ නෑ. මෙන්න යන්න දිනා මෙන්න මේ අර යන්න ඔන්න අපිත් එක්ක බස් එක යනවා අර පාරේ. ඉතින් මේක යන්න දිනවා. ඉතින් මෙන්න මේ පැත්තෙන් ආවේ පල්ලෙහායි.
ඉතින් ඔන්න මම දැන් ඉන්නේ ලිප්ටන් ෂීට් වලට යන පාරේ. ඉතින් මේ වගේ තැනකට ආවම තමයි හිතෙන්නේ කොච්චර සුන්දරද කියලා. ඉතින් වටේම තේ වතු තියෙන්නේ. ඒත් එක්කම සරුස්සාර තේ වතු වල බානකොළ පාට ලස්සනට තේ දළු හැදිලා. ඉතින් පල්ලෙහෙන් ලස්සන වීව් එකක් තියෙනවා. අර පැත්තට ඒ කියන්නේ වහිනවා. දැන් මේ පැත්තෙන් අර අවුව වගේ තියෙනවා මේ හරියට. ඒකම මෙන්න මේ පැත්තට වැස්ස. කියන්නේ අපි මුහුදු මට්ටමේ ඉඳන් සෑහෙන්න උසකින් ඉන්නේ මේ හරිය. අත්තුන්. ඉතින් අද සුන්දර ඉසව්වක සංචාරයක්. කඩයක් තියෙනවද අයියා මෙතන? මොනෝනේ? මෙතන. එනකම් මං එන්නම් ඒක. යන්නෝනේ කිලෝමීටර් 3මාරක් විතර. 3මාරක් තියෙනවා. බයික් යන්න පුළුවන් නේ? බයික් යන්න. හා හා.
ඉරුගු එපා. බිස්කට් මොනවද තියෙන්නේ? බණ්ඩාරට කොයි පැත්තෙන් යන්නේ? කොහෙද? කොහෙන් යන්න ඕන? ඒ පැත්තේ. අපතලේට? අපතල පල්ලෙම පාර හොඳ කොයි පැත්තටද? මේ පැත්තට හොඳයි. මේක බයික් එකෙන් යන්න පුළුවන්. පුළුවන් නේ. පුළුවන්. මෙහෙන් දුර වැඩිද? මේක දුර වැඩි මම තමයි. මේක ළඟයි. ළඟයි. ඔව්. මේක අපතල ගිහිල්ලා දුරක් තියෙනවා. ඔව්. ඔන්න ළමයි එහෙනම් අපි තාම ලිප්ෂන් ස්ට්‍රීට් යන ගමන් ඉන්නේ මේ මොනවද තියෙන්නේ? ඒ රින්ගු එපා අංකල්. එපා කියන්නකෝ. ඉරුංගු එපාලු අංකල්. ඔව්. වඩේ කීයද? තමයි හතක් දෙන්න. ඔන්න මෙතන පොඩි කඩයක් තියෙනවා අපි නැවතුවා. පොඩි වැස්සක් යනවා ලිප්ටන් ෂීට් පැත්තට මීදුමත් එක්ක. ඉතින් වහනවල ආපුවා මේ හරි වහන දාලා ගිහිල්ලා පාර පොඩ්ඩක් මේ පොඩි අරහෙට යන්න යද්දි. ඉතින් මෙතන පොඩි කඩයක් තියෙනවා මොන හරි ගන්න පුළුවන් ආවොත්. මේ පැත්තේ මිස්ට් එක තියෙන තනිකර අර බල්ලහයි මීදුම යනවා අර පේනවා ඇති ඔයගලන්ට. මෙන්න මේ පාර තමයි ආයේ බණ්ඩාර වලට සෙට් වෙන පාර. අරහෙන් හපුදලට යන්න තියෙනවා. ලෙමන් පොප් තියෙනවා. සීතලයි ලෙමන් පොප් කමු. හරියට මීදුම ඇත්තේ. පොඩි පින්නක් වගේ ගියා දැන් වැස්ස නැවතුණා. අපිට දැන් යන්න පුළුවන් අරහෙට. මේ පැති වලට නිතරම පොඩි පින්නකුයි එක මිස්ට් එකත් එක්ක මීදුම ගතියක් තියෙනවා. ඉතින් ඒකයි අර තේ වතු වල එහෙම තේ සරුසාරව හැදෙන්නේ ඉතින් සීතලත් එක්ක. ඉතින් මේ පැතිවල මේ වැඩි කඩ එහෙම නැහැ. මේ අපි පල්ලා හින්දා උඩට එද්දිත් මේ මෙන්න මේ කඩේ විතරයි මේ හරියට ඉත්තේ. මේ අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේ වල එනවා නම් මොන හරි පල්ලයි සවුත් අරන් ආව නම් හොඳයි. මේ පැතිවල ගොඩක් එහෙම ගන්න නෑ වැඩි කැමරට එහෙම. ඉතින් දැන් අපි ට්‍රයි දැන් ටවුන් එකට ගිහලා තමයි කන්න වෙන්නේ. ඉතින් මේ හරි කැමරා කඩයක් එහෙම හොයාගන්න නෑ. ඉතින් දැන් අපි මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ දැන් ලිප්ටන් ෂර්ට් වලට. මේක පල්ලහැට තියෙන්නේ අපුතලේ. ඉතින් මේ පාර නම් හොඳයි පල්ලහැට. මේ කියන්නේ වාහනයක වගේ එන්න පුළුවන්. හොඳ කාර් එකක හරි එන්න පුළුවන්. ඉතින් ඒත් පාර ටිකක් දුරයි අරකට යමු අපුතලේ ටවුන් එකට ගිහින් ආයේ. ඉතින් මේ පාරේ ගියොත් බණ්ඩාරට යන්න පුළුවන්. මොකද ගන්න? දාසයට නම් වැඩි වගේ. දාසේ කොහේ? එද්දිගම්. ටිකල්ට. එතනනේ. හරි.
අපි ලිප්ටන් ෂීට් යන ගමන් ඉන්නේ දැන් අතන අර කඩයක් තිබ්බ පොඩි අතන. ඉතින් අපි වගේ ඉතින් මේ ලොකුවට එන් කෑම් ගන්න දැන් නෑ. ඉතින් අරහෙන් අරන් එන්න වෙන අතාය ටවුන් ඒරියා එකටම යන්න වෙනවා. ඉතින් මේ පාරේ තමයි දැන් යන්න තියෙන්නේ. හරි මැඩම් රයිට් වෙල්කම් ටු ද ලිප්ටන් සීට්. මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ මැඩම් ලංකාවල තියෙනවා පළාත් 9යි. ඒ පළාත් 9න් පළාත් 5ක් බලන එකද මැඩම් ලිප්ටන් සීට් එක විශේෂයි. උදේ ඉඳලා මැඩම් 12 වෙනකම් හොඳ පෙදලි තිබ්බා. 12න් පස්සේ තමයි මිස්ටේක් පටන් ගත්තේ. නල්ලා හොඳ පෙදලිලා මැඩම් මෙතන ඉඳලා බැලුවාම මැදෙන් පළාත පේනවා. නූරලිය, ශ්‍රීපාද, පිදුරුතලාකල, ඕටන්තන, අම්බෙවැල, වැල්සන්, පට්ටිපොළ, කිරිකල්පොත, අග්ගල, නකල්ස් වෙනකම් බැලබන මැදෙන් පළාතට ගරපතේ සබරකොම් පළාතට පේනවා. හොඳ පෙදලින උඩවල ජලාශය, එම්බිලිපිටිය, සඳරිකවව, සූරියවව, මත්තල එයාපෝට්, බලාංගොඩ, බම්බයින, කූරකල පන්සල් වෙනකම් පේනවා. කෙලිම දකුණු පළාතට පේනවා අම්මතට මූද, කතරගම, තිසමාරම, වෙල්ලවාය, අන්දපනකල වැව, වෙඩිඩි කන්ද, එතිලි වැව, පන්නවැල, වීරවැල, තිසමාරම, ලුණුගම්බර වෙනකම් පේනවා. අර උඩට කියන මැඩම් නැගෙනහිර පැත්ත පේනවා අම්පාර, සීම්බලන්ඩුව, පුත්තල, අරගම්බ, පුතුවිල්, මොනරාගල, බැලවත වෙනකම් පේනවා. මේ ඌවා පළාතට බදුල, පසර, නමනකොළ එල්ල, මයංගන වෙනකම් පේනවා. මෙතනට මැඩම් උස තියනවා මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා මුහුදු මට ඉඳලා මෙතනට උස. අර ටච් එක වාඩි වෙලා ඉන්නේ එයා තමයි ලිප්ටන් සර්. ලිප්ටන් සර් කියන්නේ කෙනා මෙයා තමයි 1800න් ලංකාවට ඇවිල්ලා තේ අතවලා ලිප්ටන් සලෝන් ටී කියලා පළවෙනි අඳලා දුන්න කෙනා මෙයා. ජේ තෝමස් ලිප්ටන්. එයාගේ වත්ත තමයි මැඩම් සේරම අක්කර 2500 තියෙන මැඩම් ලිප්ටන් සර් එක තමයි ඉති. මෙයා යනකොට ආණ්ඩුවට දීලා ගියා. ආණ්ඩුව කියන්නේ මැඩම් එත්තට එකේ සිනමා මෙතනම කලම දීලා ගියා. දීලාගෙන ලිප්ටන් සර් දුන්න මෙයා ස්කොට්ලන්ත ගිහලා නැති වුණා. නැති වෙනකොට වයස 83යි. ඊට පස්සේ දුබල තමයි එත්තට එක වෙනකම් පාලනය කරා. දුබලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි මැඩම් ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා. ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදු දීලා තියෙනවා. බදු කියන්නේ මැඩම් 99 බද්දම දීලා තියෙනවා. දැන් මුළු ස්ටේට් මේ ලංකම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එක විශේෂයි. ඉස්සල්ලා තේ අඳුරගත්තේ කෙනාවිලා ටීම් ස්ටයිලර් ලූල් කොන්දර කැන්ඩි. කැන්ඩි කියන්නේ එයා තමයි ලංකාවට මුලින්ම කෝපි කෙනාවේ. කෝපි කෙනාලා දුනා එක ලැඩ දුනා. ඊට පස්සේ මොනවද කරේ? ඉන්දියාවේ කියලා තේ කෙනා පේරාදෙනිය. පේරාදෙනිය කෙනාලා තේ දුවා එක පොළොවරිගෙන. ඊට පස්සේ මොනවද කරේ? කැන්ඩි ලූල් කොන්දරට අරන් කියලා තේ දුවා. දෙනොත් පළවෙනි තේකක් තියෙනවා කැන්ඩි ලූල් කොන්දර. එයාට අදාගන්න බැරි වුණාට පස්සේ තමයි මෙයා අදවලා ලිප්ටන් ස්ලෝන් ටී කියලා ඕල්ඩ් රටෙම ප්‍රසිද්ධ කරේ කෙනද මෙයා. ජේ තෝමස් ලිප්ටන්. ලිප්ටන් සිටි කියන හේතුව ගතන බෝඩ් එකක් ගලා තියෙන ගල තමයි ලිප්ටන් සර්ගේ එත්ත සීට එක 80 පිටින් ඇවිලා. ඔය yes sir. උදේ පාන්දර අතන ගලක වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේට බලනවා. මේ වාඩි වෙච්ච ගලයි මෙයාගේ නම තමයි සර් ලිප්ටන් සීට් කියලා වෙයි. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල්ඩ් රටේ දැනගන්න ඕනේ කියලා තමයි මෙයාගේ ටච් ගන්නලා මෙතන දෙලා දිනවා. දැන්
ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා හේතුව සර් මෙයා ඕස්ට්‍රේලියාවට තමයි තරණ කාලේ කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ සර් මෙයා තේ ස්පෝට් කරපක දෙකකට පස්සේ මෙයාට ආසක් හිතෙනවා තේ බිස්නස් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ මොයා මොනවද කරේ? එයාගේ පාදරෙන් ආවා my father I'm going to the Australia. My like the tea business. Okay mason you like in the business. කිව්වට පස්සේ කෙලිම ඉංග්ලන්ඩ් ගියා. ඉංග්ලන්ඩ් කියලා තේ ස්පෝට් කරා ටික දුවුණා. දුවුණාට පස්සේ මොනවද කරේ සර් ඊළඟට ගියා ස්කොට්ලන්ත. ස්කොට්ලන්ත කියලා ටී ෂොප් එකක් හදාගෙන ටික දුවුණාට පස්සේ ලිප්ටන් සර් ඕල් රටේම ප්‍රසිද්ධ වුණා. ප්‍රසිද්ධ වුණා පස්සේ තමයි ලිප්ටන් සර් හිතුණා අස්සා අපි ලංකාව ඉඳලානේ ප්‍රසිද්ධ උනේ. අපි කොහමරි අපි ලංකාව ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා හිතාගෙන තමයි ඉන්දියාවදලා කට්ටිය ගෙනලා මේ කෙලේ ඔක්කොම සුද්ධ කරලා තේවත්ත් හදවලා ටී පෙට්ටිත් හදවලා ඉන්දියාවදලා අපු කට්ටියට ගෙවලුත් හදලා දීලා ලිප්ටන් සලෝන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපි ලංකාවේ දෝන කරමු කියන මෙයා ජේ තෝමස් එයාගේ බංගලයක් තියෙනවා. පාලා තියෙනවා සර් ලොකු බංගලා ඉන්නේ ටෙක්නිකල් සුපරින්ටෙන්ඩන්ට් මැනේජර් එක. ආයතන. මේ ඒරියාවේ ලිප්ටන්. ලිප්ටන් වස්තු. ලිප්ටන් වත්තේ. Thank you. පාරවල් දෙකක් තියෙනවා නේද? ඔව් සර් බණ්ඩාරලා පාර තියෙන ඒ පාර කෙඩිලා සර් අපතල පාර එන එකේ තමයි සර්. අපතල ටවුන් මන්දලා සර් ටවුන් මන්දලා මමට දාන්න ඕනේ. මමට දෙමත කවුරු කිව්වත් අපතල මේ ලිප්ටන් සිට කවුරු එවුවත් එතන පාර කියයි. එළින්ම මෙතන තමයි එන්න පුළුවන්. මේ පාර හොඳයි වාහනක එන්න පුළුවන් නේ. අය ඔව් මෙතන තමයි එන්න පුළුවන්. මේ විතරක් මීදුම තියෙනවා. නෑ මේ දවස් ටිකේම සර් මේදිම තියෙනවා එක දවසට සර් 12 වෙනක තියෙනවා එක වෙලාවට 9 මාර වෙනක තියෙනවා සමහර වෙලට 2 වෙනක තියෙනවා මේදමයි නෑ මේ මාසේ ඉවරුනම සර් හොඳ පෙදෙලෙක් මෙතට එනවා සර් කාර් එපිඩි එඩිකුරේ ඉතින් ඔන්න අපි මේ නිවාඩු දවසක ඇවිල්ලා ඉන්නේ එතන ක්‍රවුඩ් එකක් ඉන්නවා ඉතින් මේ හරි ගොඩක් අද ක්‍රවුඩ් එකේ ඉන්නවා ඉතින් මේ මෙන්න මෙතන තමයි ලිප්ටන් ස්ටැචු එක තියෙන්නේ මේ හරි ෆොටෝ ගහන්න. ඉතින් අද නම් මේ පල්ලෙහ view එක පොඩ්ඩක් පේන්නේ ස්ට් එකත් එක්ක තියෙන්නේ හරි බං ඉතින් දැන් කොහෙද පොට්ට ඉතින් මේ පැත්තෙන් එයාගේ ලිප්ටන් එක්කෙනාගේ ස්ටැචු එකක් තියෙනවා. ඉතින් අද හොලිඩේ එකත් එක්ක නිසා සෑහෙන ක්‍රවුඩ් එකක් තියෙනවා. ගොඩක් ලිස්ට් එක වැඩි අද. මේ ඔයාලට පහළ පැත්තේ ලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ අද ගොඩක් කට්ටිය ඇවිල්ලා දෙනවා කිව්වා වගේ මේ හොලිඩේ එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පල්ලෙහ view එක පැහැදිලි නෑ මොකුත් මිස්ට් එකත් එක්ක තියෙන්නේ. ඒ විදාය වුණාට බං මෙතන මේ විතර ක්ලයිමේට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා මේ මිස්ට් එක එනවා ආය පොඩ්ඩක් එළිය වැටෙනවා මාර සීතලක් තියෙන්නේ නේ ඔව් සෑහෙන සීතලක් තියෙන දවස්. සෑහෙන සීතලයි අන්න අතන තමයි ෆොටෝ ගහන්නේ මේ මෙන්න එතන තියෙන්නේ මෙතන ඔයාලට මෙතන ඩවුට් ෆොටෝ එකක් ගන්න පුළුවන් මෙන්න එතන ලිප්ටන් ආදිවාදීවරයා ගොඩක් අය ෆොටෝ එහෙම ගහන්නේ මෙන්න මෙතන මේ ස්ටැචු එකත් එක්ක ඉතින් අතන ඉස්සරහින් ලිප්ටන් බෝඩ් එක තියෙනවා ඉතින් අද අපි ආවේ හවසක ඉතින් නිවාඩු දවසක් ඒ හින්දා ක්‍රවුඩ් එකත් වැඩි මේ හරි ඉතින් දැන් වෙලාව හවස 5ට විතරයි ඉතින් මේ හරි ක්ලයිමේට් එක නිතර වෙනස් වෙනවා වැස්සයි ආයි පින්න එනවා ඊට පස්සේ මිස්ට් එක තියෙනවා ඉතින් පල්ලෙන් ලිප්ටන් වතු ඒ කියන්නේ තේ වතු තියෙනවා ඉතින් මෙයා කිව්වා බංගලෝකුත් පල්ලෙහ තියෙනවා කියලා ලිප්ටන් ගේ லங்கம் கொம்பனி தான் நடத்துறாங்க அதான் இந்த இடத்துல என்ன விசேஷம்னு கேட்டா ஸ்ரீலங்காவோட ஒரு கொம்பது வாங்கின බෝට් එක තියෙනවා එතන ෆොටෝ ගන්න පුළුවන් වාහන
වල આવුත් ඔයගොල්ලෝ මෙතන වාහන ටික දාලා එන්න වෙනවා මෙන්න මේ හරිය. ඉතින් ගොඩක් සීතලයි මේ පැත්ත. ටිකක් එක්ක තියෙන්නේ. ගොඩක් උඩට ගිහිල්ලා බලමු උඩ මොනවද තියෙන්නේ කියලා. අංකල් උඩ මොනවද තියෙන්නේ? ආය. නැත්තම් පේනවද? එතන මොකක්ද හදන්නේ? ඔව් මේ කාට වේද ගාලා මෙතන හදන්න. එතන යන්නේ. ඉතින් මේ travel with Charmer Lipton sheet. ඉතින් සෑහෙන උසක ඉන්නේ. මෙතන කඩයක් තියෙනවා. ලෙන්ඩියක් නෑ බොස්. මේ හරිය තේ කඩයක් තියෙනවා. එහෙනම් ඉතින් අපි උඩටත් ආවා දැන්. මෙතන දැන් හවස 5ට විතර වෙලාව. ඒත් තාම අවුව වැටලා මේ සතනකින් දන්නේ. සෑහෙන බයික් එකේ නාවේ ඉඳ ෂේප් එක යන්න පුළුවන් දැන් නැත්තම් වැස්සොත් එම යන්න පොඩ්ඩක් අමාරු කරනවා. බයික් එකේ තියෙනවා බෑග් ටික ඔක්කොම තියක පැක් කරලා තියෙන්නේ. දැන් නම් ටික මෙතන කට්ටිය අඩුයි. ඉස්සලා ආපු වෙලාවේ ගොඩක් හිටියා. ඉතින් මෙන්න මෙතන තමයි ගොඩක් අය ෆොටෝ එහෙම ගහන්නේ. ස්ටැචු එකත් එක්ක. මෙතන තියෙනවා වෙල්කම් ටු ලිප්ටන් ෂීට් බෝඩ් එක. ඉතින් අද මිස්ටේක් නිසා මොකද පල්ලෙහා අපිට view එක බලා ගන්න විදියක් නෑ. නැත්තම් ගොඩක් පේනවා කියලා කිව්වා. ඉතින් අර පැත්තේ නම් view එක පොඩ්ඩක් පේනවා. එහා පැත්තේ තේ වතුයි එතන ටවර්ස් වගේ. ඉතින් මෙතන පොඩ්ඩක් පල්ලෙන් පේන්නේ දැන්. සාමාන්‍යයෙන් හවස් වෙද්දිවත් මිස්ටේක් ගියොත් බලා ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි ලිප්ටන් ෂීට්. එකපාරම සක් පටන්ගෙන දැන් මේ ආයි පොඩක් දැන් පායනවා. ඉතින් මෙතන මේ ක්ලයිමේට් එක පොඩක් වෙනස් වෙනවා මේ හරිය. ඉතින් මේ දැන් පොඩක් ආයෙ වෙස් අඩු වුණා. ඉතින් ලිප්ටන් ෂීට් වීඩියෝ එක මෙන්න මෙතනින් අපි ඉවර කරනවා. ඉතින් අපේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නේ. වීඩියෝ එක අපි ඉවර කරනවා නේ මෙතන. එතන ලස්සනයි. හරි ඔන්න එහෙනම් ලිප්ටන් ෂීට් වීඩියෝ එක මෙන්න මේක. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඉතින් අපි හිතන ගොඩක් දෙනෙක් බලන්න තියෙන වීඩියෝ එක. ඉතින් thank you very much බලුවට.